ඉන්දියන් සාගරයේ පිහිටි වර්ග කිලෝමීටර 65,610ක භූමි ප්‍රමාණයකින් යුත් ලංකාව තම පිහිටීම නිසාම ලෝක දේශගුණික තත්ත්වයන්ගේ වෙනස් වීම්වල බලපෑම්වලට ලක් වෙනවා. සාම්ප්‍රදායික ශාක, සත්ව, භෝග වනදර්ශ, පරාගවාහක, ඖෂධ, ජෛව විවිධත්වය රටේ නිෂ්පාදන ක්‍රමවලින් අඛණ්ඩව අහිමි වෙමින් පවතිනවා. දේශගුණික විපර්යාස වලින්ද රටේ කෘෂි ජෛව විවිධත්වයේ සංරක්ෂණයට තවදුරටත් අභියෝගයක් හා තර්ජනයක් වෙලා. මෙයට ආර්ථික කරුණු, කෘෂිකර්මාන්තය, වන විද්‍යාව, ජල විදුලිය වැනි දේශගුණික සංවේදී කරුණු බලපානවා. දේශගුණික විපර්යාස නිසා උෂ්ණත්වයේ ඉහළ යාම, වර්ෂාපතන රටාවේ වෙනස් වීම සහ නියගය, ගංවතුර, නායයන් වැනි කරුණු කෘෂි ජෛව විවිධත්වයට තර්ජනයක්. ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 28 සිට 32ක අගයක් ගන්නවා. මෙය ගෝලීය කාලගුණය නිසා වෙනස් වන්නට පුළුවන්. ලොව පුරා නරඹන්නන්ගේ නිත්සිත වසඟ කරගන්නට තරම් විවිධාකාර භූවිෂමතාවයන්ගෙන් ශ්‍රී ලංකාව විශ්මිතයි. දිවයිනේ උෂ්ණත්වය සහ වර්ෂාපතනය, සුළං රටා සහ ආර්ද්‍රතාවය වෙනස් ලෙස බලපා ඇති අතර එය ප්‍රධාන වශයෙන් මෝසම් සමය තුළ ඇතිවෙනවා. දේශගුණික විපර්යාස සඳහා කෘෂිකර්ම විවිධත්වය අනුවර්තනය වීමෙන් නිෂ්පාදනයත් එහි ඵලදායීතාවයත් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයත් නගා සිටුවන්නට පුළුවන්. දේශගුණික විපර්යාස හමුවේ යල මහ වැසි රටාවන් වෙනස් වී ඇති අතර වැසි තත්ත්වයන් හීනවීම නිසාවෙන් වගාවට ජලය ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ නිසා වාරි ජල පහසුකම්වල අවශ්‍යතාවය වැඩි වෙලා. ඉහළ යන උෂ්ණත්වය සහ ජල හිඟයට පිළියම් සෙවීමේදී භෝග ප්‍රභේද, වගා කාලයේ වෙනස් කිරීම සහ මෙම ගැටලු හමුවේ ප්‍රජාවද එදිනදා කටයුතුවලට අනුවර්තනය විය යුතුයි. ගෝලීය පරිසර පහසුකම් සපයන්නා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානවල මූල්‍ය උපකාරයෙන් බයෝඩයිවර්සිටි ඉන්ටර්නැෂනල් ආයතනයේ මඟ පෙන්වීම යටතේ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත තවත් රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන මෙන්ම විශ්වවිද්‍යාලද ව්‍යාපෘති පාර්ශවකරුවන් ලෙස යොදා ගනිමින් 2013 වර්ෂයේ සිට ජෛව විවිධත්වය දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය කිරීම පිණිස එමගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ ව්‍යාපෘතියක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. මෙම ව්‍යාපෘතිය දේශගුණික විපර්යාස සඳහා ජෛව විවිධත්වය අනුගත කිරීමේ ව්‍යාපෘතිය ලෙස විශේෂිත පරිසර පද්ධති 3ක් තුළ ක්‍රියාත්මක වෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ලංකාවේ කෘෂි ජෛව විවිධත්වය ප්‍රශස්ත ලෙස සංරක්ෂණය කර ඇති බව සහතික කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමයි. බැක් ව්‍යාපෘතිය ප්‍රධාන කෘෂි දේශගුණික කලාප 3ක් නියෝජනය වන අයුරින් නියම වූ ව්‍යාපෘතියක් ලෙස ස්ථාන 3කදී ක්‍රියාත්මක වුණා. ගිරිබාව ගම්පොළ ප්‍රදේශයෙන් ප්‍රජාමූලික සංවිධාන 2ක් නියෝජනය කරමින් පවුල් 107ක් ව්‍යාපෘතිය සමග සම්බන්ධ වුණා. දේශගුණික විපර්යාස අනුගත කිරීමේ වැඩසටහන යටතේ අපි ගොවියෝ සියලු දෙනාටම බීජ ලැබෙනවා. රටකජු, ඔය වැටකුළු ඇට බණ්ඩක්කා සියලු දෙයක්ම ලැබුණා. මේ පාරත් අපි ඉතින් මේ මාස් කන්නේ ඒ හේන් යාවල් වලට ට්‍රැක්ටර් දාලා දැන් සේරම හිටවලා තියෙන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේක වයින් හොඳ ආස්වැන්නක් අපිට ලබා ගන්න. අතරමැදි කලාපය තුළ පදපොළ සහ උඩුකුමර ග්‍රාමයන් තුළ උඩරට ගෙවතු පරිසර පද්ධතිය ව්‍යාපෘතියට අයත් ශේෂ්ත්‍රයන් වශයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මාන දෙකින් පවුල් 100ක් පමණ ව්‍යාපෘතිය සමග සම්බන්ධයි. උඩරට ගෙවත්ත යනු සියවස් ගණනාවක් පුරා ක්‍රියාත්මක ජෛව විවිධත්වයෙන් පොහොසත් භෝගවගා ක්‍රමයක්. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනීය ගොවිජන බල ප්‍රදේශයේ ඕවිට පරිසර පද්ධතිය තවත් ව්‍යාපෘති භූමියක්.
ලෙනවර, බැල්ලන්තුඩාව, බටකුඩ සහ පිදුරංගල යන ප්‍රධාන ගම්මාන 4 ඕවිටවල් වල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මිල්ලනි ප්‍රදේශයේ අපේ සමිති 5ක් වගේ කොටස් වලට බෙදිලා අපි මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. විශේෂ අපි බැල්ලන්තුඩාව කියන ප්‍රදේශයේ අපේ සමිතියේ ඉන්න සමාජිකයෝ 45කට වැඩි ගණනක්. ඉතින් ඒ සමිතියේ ගම් මට්ටමින් ඉතින් අපේ ගොවිතැන් කරන කට්ටිය ගොඩක් ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. හුඟක් දුරට ගෙවතු වගාව, කොරටු වගාව තමයි ඒගොල්ලෝ සත්ත්ව පාලනය හුඟක් දුරට කරගෙන යනවා දැන්. ඕවිට ක්‍රමය වසර පුරා ඉහළ භූගත ජල මට්ටම් වලින් යුක්ත වන අතර නොගැමුණු බහුවාර්ෂික ජල ප්‍රමාණයක් ඒ හරහා හෝ අසලින් ගලා යනවා. මෙම කෘෂි පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ කුඹුරුවල සහ ඊට ආසන්න උස්පිම් අතර දක්නට ලැබෙන අද්විතීය ඉඩම් පරිහරණ පද්ධතියක්. මේ 2013 වර්ෂයේ විතර මේ ආරම්භ කරපු මේ ජෛව විවිධත්ව වැඩසටහනත් එක්ක ගොවීන්ගේ ටිකක් නැඹුරු වීමක් වැඩි වශයෙන් වෙනතර වැඩි වුණා. නැවතත් ඕවිටි වගා කිරීම සම්බන්ධයෙන් වැඩි කරගෙන යන්න. මොකද අපේ පාරම්පරික දීච්ච භෝග වගාවන් හුඟක් වෙලාවට ඔය විශේෂයෙන් මේ ලොලු ප්‍රභේද, වැටකොළු, ඒ වගේ මෑ වර්ග, ඒ වගේ දේවල් විශේෂයෙන්ම දැන් පිටරටින් කියන භෝග වගාවත් එක්ක ඒ කියන්නේ ඒ භෝග වලට ඇබ්බැහි වීම නිසා අපිට පාරම්පරික දීච්ච දේවල් නැති වෙලා ගියා. මේ ව්‍යාපෘති ආරම්භ කළාට පස්සේ හුඟක් වෙලාවට ගොවිට නැවතත් ඒ බණ්ඩක්කා මෑ ඊට අමතරව ඔය දඹල විශේෂ ඊට අමතරව වැටකොළු ඒ වගේ දේශීය ප්‍රභේද ගොවින් අතරට පත් වුණා. පත් වුණාට පස්සේ ගොවි මහතුරු දැන් ඒ දේවල් දාගෙන මේ වගාවල් නැවත කරගෙන යනවා. ගමේ ආහාර සුරක්ෂිතතාවය සහ අතිරික්තය ඒ ආශ්‍රිත වෙළඳපොළ තුළ විකිණීම සිදු කරනු ලබනවා. මෙහිදී ව්‍යාපෘතිය සඳහා ගොවිපවුල් 150ක් සම්බන්ධ වුණා. ග්‍රාමීය වැව් පද්ධතියේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ වැව් වටා ඇති විවිධ පාරිසරික සංරචක මතයි. ග්‍රාමීය වැව් පද්ධති ක්‍රමය පුරාණ කුඩා පරිමාණයේ වාරිමාර්ග තාක්ෂණයක්. මේවා වයඹ උතුරුමැද වියලි කලාපේ නිරීක්ෂණය කරන්නට පුළුවන්. සමහර විට එල්ලංගාව ලෙසත් හඳුන්වන්නේ ශුද්‍ර පෝෂක ග්‍රාමීය වාරිමාර්ග වැව් පද්ධතියක්. ග්‍රාමීය ජනයා විසින් කෘෂි ජෛව විවිධත්වය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම පිළිබඳව උනන්දුව ඇති කිරීමට බැක් ව්‍යාපෘතිය සැලසුම් කෙරුණා. සාම්ප්‍රදායික භෝග වර්ග, නව ප්‍රභේද, නව ක්‍රමවේදයන් හඳුන්වා දීම තුළ වගා බිම්වල විවිධත්වය වැඩි වෙලා. ඒ නිසාම එම බිම්වල නිෂ්පාදනයත් වැඩි වෙලා. මම සාමාන්‍යයෙන් කෘෂි කර්මාන්තයේ යෙදෙන්නේ අවුරුදු 30ක 35ක විතර කාලයක ඉඳලා. අපි බොහෝ වෙලාවට කළේ සාම්ප්‍රදායික ගොවිතැන, දේශීය සාම්ප්‍රදායික ගොවිතැන තමයි අපි නිරත වුණේ. කොහොමවත් 2013 වර්ෂයේ විතර අපිට බැක් ව්‍යාපෘතිය හමු වෙනවා. මේ බැක් ව්‍යාපෘතිය තුළින් අපිට විවිධ දේශීය වැරයිටි, එහෙම නැත්නම් දේශීය ප්‍රභේද ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම නව ප්‍රභේද ගණනාවකුත් හඳුන්වලා දුන්නා. ඒ අතර A9 මෑ විශේෂය විශේෂයි. A9 මෑ විශේෂය මම ඒ ප්‍රභේදයේ ඊටාත්ම හොඳින් වගා කරනවා, හොඳ අස්වැන්නකුත් ලැබෙනවා. ඇත්තටම බැක් ව්‍යාපෘතිය මගින් අපිට ලබා දීපු මේ සේවාව අපි ගොවින් හැටියට, දේශීය ගොවින් හැටියට ඊටාත්ම අගය කරනවා. ජෛව විවිධත්ව පොළ ශේත්‍ර දින වැඩසටහන් මෙම ව්‍යාපෘතිය නව්‍යකරණ අංගයන්ගෙන් යුක්ත වන අපූරු අවස්ථාවන් ලෙස හඳුන්වන්නට පුළුවන්. කෘෂි ජෛව විවිධත්වයේ විවිධ කොටස් සමග ඒකාබද්ධ ආකාරයෙන් වැඩ කිරීම, පරිසර පද්ධති තුළට ජෛව විවිධත්වය අනුහුරුගත කිරීම, ගොවි ප්‍රජාවට ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබා දීම, නව ප්‍රභේද හඳුන්වා දීම සමග ජෛව විවිධත්වය නඩත්තු කිරීම, කෘෂි ජෛව විවිධත්ව පර්යේෂණ සඳහා ප්‍රවේශ විය හැකි පසුබිමක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන තවත් ප්‍රතිලාභ ලෙස සඳහන් කරන්නට පුළුවන්. බැක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘති කොට්ටාශ 3හි වැඩසටහන් කළමනාකරණය, සම්බන්ධීකරණය සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ සමග ඉතා හොඳ සම්බන්ධීකරණයක් පැවැත්වීම බැක් ව්‍යාපෘතියේ ඉදිරි ගමනට ශක්තියක් වුණා. ආවේනික වූ සාම්ප්‍රදායික භෝග වර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ භූමිවලට ලබා දීම ගන්නෝරුව පැලෑටි ජන සම්පත් මධ්‍යස්ථානයෙන් සිදු කළ අතර නව ප්‍රභේද හඳුන්වා දුන්නේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයයි. පරිසර පද්ධති සඳහා ප්‍රධාන වශයෙන් තක්කාලි, බෝංචි, බණ්ඩක්කා, මෑ, කරවිල, සුදුකොච්චි, නයිමිරිස්, සීනි කැකිරි,
පතෝල, වැටකොළු, පැරණි වී ප්‍රභේද, කුරක්කන් සහ අනෙකුත් ධාන්‍ය වර්ග බෙදා දීම සිදු වුණා. මේවා එම පරිසරවලට ඔරොත්තු දීමේ හැකියාව අනුව අධ්‍යයනය කර සුදුසු වර්ග තෝරා දුන්නා. ආලංගා, නිවිති, තම්පලා, සුදුතල, මිරිස් වැනි භෝග නව ව්‍යාපෘති ගම්මානවල හොඳින් අනුගත වෙලා. ගම්පොළ සහ මිල්ලනී ගම්මානවල ජෛව විවිධත්ව සංකල්පය ඉතාම සාර්ථකයි. මෙම ක්‍රියාකාරකම් ඉටුකර ගැනීම සඳහා ගොවීන් දැනුවත් කිරීම, පෙළඹවීම සඳහා ගොවීන් අතර ඖෂධ පැළ, පළතුරු පැළ, ගම්මිරිස් පැළ බෙදාදීම සිදු කළා. මේ දැක් කියන ව්‍යාපෘතියෙන් අපිට මේ සත්තු හඳුන්වලා දුන්නා. ඒ හඳුන්වලා දීපු හින්දා අපිට සත්තු මේ ගමේ හැදුවා. අද අපි දැන් ඒකෙන් ආදායමක් ලබනවා. ගෙදර පෝෂණය වෙනවා. කීයක් හරි මුදලකට විකුණ ගන්නවා. සතියකට විතර 20ක් 25ක් වගේ ආදායමක් ලැබෙනවා. පශු සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව විවිධ ප්‍රදේශවලට ඔරොත්තු දෙන කිරිදෙනුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු පීඨය මගින් ගොවීන්ට ලබා දුන්නා. බ්ලැක් ව්‍යාපෘතියෙන් අපිට කිරිගවයන් අපේ ගමේ කීප දෙනෙකුටම ලබා දුන්නා. අපේ තවත් කිරිගවයින් ඉන්නවා. නමුත් ඒ කිරිගවින්ට වැඩිය මේ ලබා දුන් කිරිගවින්ගේ විශේෂත්වයක් තියෙන නිසා අපි ඒගොල්ලන් එළියට දාන්න නැතුව ගේ ඇතුළෙම තියාගෙන කන්න බොන්න දීලා සාත්තු කරනවා. ඒ අපි හිතනවා මේ ගවයන්ගේ විශේෂත්වයක් ඇති කියලා මේ කිරි ව්‍යාපාරයේ වැඩි